ඔන්ලයින් ජොබ් එකක් හරි ඔන්ලයින් බිස්නස් එකක් හරි පටන් ගත්තාම ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ගැටලුව තමයි ඔයාගේ පේ අවුට්ස් එක නැත්නම් ඔයා විත්ඩ්‍රෝ කරන පේමන්ට්ස් ඔයාලගේ බැංක් වලට ගන්න බැරි ප්‍රශ්න. ඉතින් මේක මුලින්ම මතක් කරනවා මේක এডুকেෂන් පර්පස් වීඩියෝ එකක් මම කොයිම වෙලේවත් සල්ලි කරන් කරන්නේ නැහැ කියන වට සල්ලි ඕන්න පුරුවන් බැද්ද කියන එක මට කරන් කරන්න බෑ. අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ Bybit ඇප්ලිකේෂන් එක ගැන. ඉතින් ඔයා සාමාන්‍යයෙන් වෙබ්සයිට් වල වැඩ කරගෙන යනකොට ඔයාට ක්‍රිප්ටෝ හරහා පේමන්ට් ලබා ගන්නකොට ඔයාට ගොඩක්ම අවශ්‍ය වෙන ඇප්ලිකේෂන් එකක් තමයි Bybit ඇප්ලිකේෂන් එක. ඉතින් මේ වීඩියෝ Bybit application එකක් A to Z කොහොමද හරියටම හදාගන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලත් කෙනෙක් නම් මතක් කරනවා නම් channel එක subscribe කරලා bell icon එකත් ඕන දාලා එකතු වෙන්න. පල්ලෙහාට comment section එකේ තියෙනවා Telegram community එකේ link එක. දැන්ම Telegram community එකට join වෙන්න. ඔයාලා ඒක යුනොත් e-money සම්බන්ධව updates ඔයාලට ඉදිරියේදී බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයගේ comment එක වගේම like එකක් මේ වීඩියෝ එකට පල්ලෙහෙන් දාගෙන යන්න. ඉතින් වැඩි කතා නොකර අපි දෙයියන් අද වීඩියෝ එකට. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා අදාළ ලින්ක්ස් වලින් ඔයාලට ඒක චෙක් කරලා ලින්ක් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට රෙජිස්ටර් බෝනස් එකකුත් මේ Bybit ඇප්ලිකේෂන් එක විසින් ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ හැම දෙයක්ම try කරන්න. මම A to Z ඔයාලට හැම දෙයක්ම මේ වීඩියෝ එකේ පැහැදිලි කරන්නම්. මේ වැඩේ අපි මුලින්ම කරන්න account එකක් හරියටම හදාගෙන ඉන්න ඕනේ. ඉතින් අද අපි කතා කරන්නේ Bybit application එක ගැන. ඉතින් ඔයාලට මුලින්ම Bybit එකේ account එකක් අපි මුලින්ම හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ ඔයාලට මේ දේ කරනකොට Bybit විසින් කියන්නේ මේ ඇප්ලිකේෂන් එක විසින් $100කට වඩා වැඩි දෙයක් ඔයාලට මෙතනින් ලබා දෙනවා කියලා. ඉතින් ඒක මොකක්ද කියන එකත් ඔයාලට වීඩියෝ එකේ මැදදී පැහැදිලි වෙයි. ඉතින් අදාළ රිවෝඩ්ස් එක ඔයාලට ලැබෙන්නේ කොහොමද කියන එකත් මම පැහැදිලි කරන්නම්. අපි මේකේ දැන් account එක හදාගෙන යමු. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම ඔයාගේ email address එක දීලා ඔයාගේ password එක දීලා මෙන්න මෙතන get my welcome gift කියන එක click කරගන්න. විදියට ඔයා මේකේ password එක දෙනකොට capital ලකුණු, simple ලකුණු, symbol, ඉලක්කම් කලාම් වෙච්ච හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඔයා මේකේ පාස්වර්ඩ් එකක් දෙනකොට මම උදාහරණයකට මම පෙන්නන්නම්. මම මෙතන යුනා කියලා මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට සිම්බල් දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ වගේ ඉලක්කම් දීලා මම මෙන්න මේක පාස්වර්ඩ් එක ලොගින් ඉතින් මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් ඔයාට දුන්නොත් ඔයාට ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට එක්සැම්පල් එකක් තමයි පෙන්නුවේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන get my welcome gift කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පසල් එකක් එනවා. ඉතින් මේ පසල් එක ඔයාලට මෙතනින් මෙන්න මේ විදිහට ෆිල් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆිල් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දුන්න මේල් එකට ඔයගොල්ලෝගේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් එන්න ඒක මෙතනින් ඇතුළත් කරගෙන නැත්නම් ටයිප් කරගන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට ඔයාලට account එකක් ලේසියෙන්ම create කරගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙනවා වගේ Play Store එකට හරි එහෙම නැත්නම් App Store එකට හරි යන්න ගිහිල්ලා search කරන්න Bybit කියලා. ඊට පස්සේ search කරගත්තාම ඔයාලට ඒ application එක බලා ගන්න පුළුවන්. ඒ application ඔයාලට download කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට Bybit කියලා search කරගත්තාම මේ application එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ application එක download කරගන්න. ඉතින් මම දැන් application එක download කරන් තියෙන්නේ. මම දැන් ඔයාලට මන් දුන්න email address එක සහ password එක දීලා මම මේකට login වෙලා පෙන්නන්නම්. හරි ඉතින් ඔය application එක මේ විදිහට open කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන උඩ තියෙනවා ඔයාගේ account icon එක. ඉතින් මේක click කරන්න. මේක click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ login now කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ email address එක මෙතනින් add කරගෙන ඊට පස්සේ ඔයාගේ password එක දීලා ඔයාලට පුළුවන් ඔයාගේ account එකට log වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ captcha එක. එහෙම නැත්නම් මේ password එක fill කරගන්න. මේ විදිහට password එකත් fill කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට සාර්ථකව account එකක් create කරගන්න පුළුවන්. හරි. දැන් ඔයා account එකක් 150ක් ක්‍රියේට් කරගෙන ඉවරයි. තව 150ක ඔප්ෂන් එකක් ඔයාලට මෙතන තියෙනවා. ඉතින් මේ මොකක්ද කිව්වොත් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ විදිහට අපේ මේකේ වෙරිෆිකේෂන් එකක් තියෙනවා. මම ඔයාලට කිව්වනේ $100ට වඩා වැඩි දෙයක් මේගොල්ලෝ ලබා දෙනවා කියලා Bybit ලා අපිට account එකක් අලුතෙන් හදනවට. ඉතින් ඒක අපිට ලබා ගන්න නම් අපි මුලින්ම මේකේ වෙරිෆිකේෂන් එක කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන වගේ account icon එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තාම මෙතන තියෙනවා unverified ID කියලා. ඒ කියන්නේ ඔයාගේ ID එක verified වෙලා නැහැ. ඔයාට පුළුවන් මෙන්න මෙතන ඊතාලිය උඩ ක්ලික් කරගෙන ඊට පස්සේ ඊට කලින් මෙතන තියෙනවා reward sub කියලා. මෙන්න මෙතනට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට අදාළ rewards මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා.
ඉතින් ඒවත් ඔයාට කරන්න යන්න පුළුවන්. මුලින්ම අපි මේක අපි ID verification එක කරගෙනමු. ඉතින් මෙතන අපි ID එක මෙන්න මේ විදිහට ඊතලයේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ security level එක low කියලා වැටලා තියෙන්නේ. ඉතින් අපි security level up කරගන්න ඕනේ. ඉතින් මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ID verification එක unverified කියලා වැටලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේකට ටික් එකක් දෙන්න. ඒකට ටික් එකක් දුන්නාට පස්සේ ඔයාට පුළුවන් වගේ ලොකේෂන් එක ශ්‍රී ලංකා කියලා මෙන්න මේ විදිහට දීලා ඔයාට මේ ටික් එකට මෙතන terms and condition වලට ටික් එක දීලා ඔයාට පුළුවන් මෙතන confirm කියන එක දෙන්න. confirm කියන එක දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපේ ID card එකෙන් මෙන්න මේ වැඩේ, ඒ කියන්නේ මේ verification එක කරන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන තාමත් පරණ identity card එක නේ. ඔයා 2000න් පස්සේ කෙනෙක් නම් ඔයාට අලුත් ID card එකක් තමයි තියෙන්නේ. 2000න් පස්සේ, ඒ කියන්නේ 2000ට කලින් කෙනෙක් නම් ඔයාලා පරණ ID card එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ඔයාගේ driving license එක use කරන්න. ඔයාට අලුත් ID එක card එකක් නම් තියෙන්නේ. ඔයාට ID card එක දෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ recommend කරන්නේ ID card එක 2000ට කලින් අයට සාමාන්‍යයෙන් අලුත් එක, ඒ කියන්නේ අලුත් ID card නැති වෙන්න පුළුවන්. ඉතින් අලුත් ID card එකක් තියෙනවා මේ වැඩේ කරන් යන්න. අනිත් ඔයාලා තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් කට්ටියට දැන් ID card නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 17ක් වුණා සාමාන්‍යයෙන් ගොඩ මේ විදිහේ ID card ලැබෙන්න ඕනේ. නමුත් ගොඩක් කට්ටියට ID card නැහැ. ඉතින් ඊට වඩා වයස අඩු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලොන්ට තියෙන එකම ඔප්ෂන් එක තමයි ඔයාලගේ අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි එහෙම නැත්නම් අම්මා තාත්තා ඉන්නවනම් ඒගොල්ලොන්ගේ driving license එක හරි ඒගොල්ලොන්ට තියෙන අලුත් ID card එකක් නම් අලුත් ID card එක අරගෙන මේ verification එක කරගන්න පුළුවන්. ඉතින් මමත් මුල් කාලේ මේ විදිහට verification කරනකොට මමත් කරේ මගේ අම්මගේ හරි තාත්තගේ හරි ID එක අරගෙන තමයි driving license එක අරගෙන තමයි මේ වැඩේ කරගත්තේ. ඉතින් ඔයාලත් මේ වැඩේ මේ විදිහට කරන්න පුළුවන්. ID card එක නැත්නම් මගේ අම්මගේ ID card එක නැත්නම් driving license එක මේ විදිහට ටික් කරා ඔයාට මේ විදිහට verification එක කරන් යන්න පුළුවන්. ඉතින් මෙතන ID card කියන එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මෙතන verify කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මෙතන continue කියන එක දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට continue කියන එක දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් verification දෙකක් කරන්න තියෙනවා. ඒකක් තමයි ඔයාගේ ID document වල photos upload කරන එක. ඊට පස්සේ ඒ ඔයා upload කරපු ID එකේ තියෙන ඔයාගේ ID එක නම් ඒ ඔයාගේ face එක ඔයා ඊට පස්සේ verification කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දෙන්නේ අම්මගේ ID එක නම් ඔයා අම්මගේ face එක තමයි මෙතන selfie verification එකේදී කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන continue කියන එක දෙන්න. continue කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට කැමරාව open වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ID එකේ photo එක මෙන්න මේ විදිහට upload කරගන්න. විදිහට upload කරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ready කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ID එක ඒ කියන්නේ අනිත් පැත්ත හරවන්න ඕනේ. ID එකේ back side එක හරවන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මුලින්ම ගත්තේ front side එක නම් ඔයා ඊළඟට back side එකේ කියන්නේ ID එකේ back side එකේ photo එක upload කරගන්න ඕනේ. driving license එකේ මුලින්ම මුල් පැත්ත නම් ඔයා photo එක ගැහුවේ. driving license එක අනිත් පැත්ත හරවලා මේ විදිහට photo එක upload කරලා ඔයාට පුළුවන් මෙතන document මෙන්න මේ විදිහට readable කියන එක ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාගේ ID හරි එහෙම නැත්නම් ඔයාගේ driving license හරි එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ මේ දේවල් ඔයාට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන අප්ලෝඩ් කරේ නැති හින්දා try again කියලා වැටෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මේ ටික කරලා සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් ඇතුළත ඔයාගේ ID එක verification වෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මේ selfie verification එක. ඉතින් selfie verification එකකින් වෙන්නේ ඔයා අප්ලෝඩ් කරේ ඔයාගේ ID එක නම් ඒගොල්ලෝ චෙක් කරලා බලනවා මේ ID එකට අදාළ එක්කෙනාද මේ selfie verification එකේදී ඉන්නේ කියන එක. ඒ කියන්නේ ඔයා දැන් අම්මගේ ID එක ඇඩ් කරලා ඔයාගේ face එක මේ selfie verification එකට අල්ලලා හරියන්නේ නැහැ. ඔයා අම්මගේ හරි තාත්තගේ හරි ID එක හරි එහෙම නැත්නම් passport එක හරි එහෙම නැත්නම් driving license එක හරි ඇඩ් කරා නම් ඔයා මෙතන selfie verification එක දෙන්න ඕනේ. ඔයාගේ අම්මගේ හරි තාත්තගේ හරි මූණ මෙන්න මේ විදිහට කැමරාවට අල්ලන්න. එයාට කියන්න චුට්ටක් මූණ උඩට පල්ලෙහාට කරලා left right කියන වම් පැත්තට දකුණු පැත්තට පොඩ්ඩක් මූණ හරවන්න කියන. ඒතකොට ඔයාගේ verification එක හරියටම වෙනවා. verification එකත් ওই විදිහට කරගත්තට පස්සේ ඔයාගේ security update කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන security update කරගන්න ඔයාට පුළුවන් මෙන්න මෙතන two factor on කරගන්න. ඉතින් මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ email එක තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ mobile number එක add කරගන්න. Google ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන Google two factor authenticator කියන එක application එක හරහා ඔයාගේ two factor මෙන්න මේ විදිහට security update කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා මේ දේවල් ටිකත් කරගන්න. මොකද ඔයා මේකට ඩිපෝසිට් කරනවා ඉදිරියේදී ඔයා සල්ලි ගන්නවා සල්ලි කියන P2P කරනවා
ඔයාට හම්බෙන USDT ඔයා සල්ලි වලට හරවනවා. නැත්නම් ඔයා මේ විදිහට P2 වලින් USDT buy කරනවා. ඉදිරියට ට්‍රේඩ් කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී මම ඔයාලට ට්‍රේඩ් කරන opportunities ගොඩක් පැහැදිලි කරනවා. ඒ නිසා මේ security අනිවාර්යයෙන්ම ඔයා කරගෙන තියාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන mobile කෙනෙක් ක්ලික් කරලා ඔයාගේ mobile number එක මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මේ password එක fill කරන්න. fill කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ mobile number එක මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් ඔයාගේ account එක හදපු email එකට code එක එනවා. ඒ code එක දුන්නට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ mobile number එක ඇඩ් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට security levels up කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් normal මේ දේවල් ටික කරගෙන යන්න. account එක හැදුවට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඔයාගේ account icon එක click කරගන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් verified කියලා මෙන්න මේ විදිහට වැටිලා තියෙනවා. ඉතින් verified කරගත්තට පස්සේ ඔයාට මේ විදිහට Bybit හරහා නොමිලේම මෙන්න මේ දේවල් ටික කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඔයා ID verification කරගෙන මේ දේවල් ටික කරගත්තාම ඔයාට අදාළ මේගොල්ලෝ ලබා දෙනවා කිව්වා $100කට වඩා වැඩි දෙයක් මං කොනල මේ Bybit ලැබිසින් ඔයාලට ලබා දෙනවා කියලා. ඉතින් ඒක ඔයාලට rewards වලට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් ඔයාලට Bybit විසින් ලබා ගන්න පුළුවන්. ඔයා Bybit අලුතෙන් account එකක් මේ විදිහට create කරාට පස්සේ ඔයා දවස් 7කට වඩා, ඒ කියන්නේ දවස් 8ක් USDT 100 ගානේ දවස් 8ක් deposit කරලා තිබ්බොත් ඔයාට $10ක රිවෝඩ් එකකුත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් $10කට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මට ගැරන්ටි කරන්න බෑ නිශ්චිත මුදලක් ලැබෙයි කියලා. නමුත් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා Bybit ලැබිසින් ඔයා දවස් 7කට වඩා, ඒ කියන්නේ දවස් 8ක් USDT 100 ගාන ඩිපොසිට් කරලා තිබ්බොත් ඔයාට වෙනම USDT 10කට වඩා වැඩි ප්‍රමාණයකුත් මේ Bybit ලැබිසින් ලබා දෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ ඔයාට මේ ලැබෙන මුදල. ඉතින් ඒ කියන්නේ Bybit ලැබිසින් ඔයාලට $100කට වඩා වැඩි රිවෝඩ් එකක් ලබා දෙනවා කියලා කිව්වනේ. ඉතින් ඔන්න මේ රිවෝඩ් එක ලැබෙන විදිහ තමයි ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා account එකක් create කරලා KYC කරොත් ඔයාට USDT 20ක් ඔන්න මේ විදිහට ලබා දෙනවා කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම තමයි ඔයාට මෙන්න මේ විදිහට $100කට වඩා deposit කරොත් ඔයාට USDT 20ක් වගේම මෙන්න මේ විදිහට ඔයා මෙන්න මෙතනින් ට්‍රේඩ් කරලා $10කට වඩා ප්‍රොෆිට් කරොත් තවත් USDT 20ක්, ඒ වගේම තමයි ට්‍රේඩ් කරලා $10ක් ආයෙ හෙව්වොත් තව මෙන්න මේ විදිහට $40ක් ඔයාට ලබා දෙනවා කියලා මෙතනින් සඳහන් කරලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ වගේම තමයි ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තමයි මේගොල්ලෝ මෙතනින් සඳහන් කරලා තියෙනවා මෙන්න මේක දවස් 14ක් ඇතුළත ඔයාලට ලැබෙනවා කියලා. ඉතින් මෙතනින් ඇස්සේ ඒගොල්ලෝ සඳහන් කරලා තිනවා වගේ rewards hub එකට මෙන්න මේ බෝනස් එක ක්ලේම් කරගන්න පුළුවන් කියලා මේගොල්ලෝ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා කියලා දීපු හැම දෙයක්ම ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඔන්න account එක සම්පූර්ණයෙන්ම ක්‍රියේට් කරන විදිය පැහැදිලි කරලා ඉවරයි. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ වෙබ්සයිට් එක වැඩ කරලා ඔයා පේමන්ට් කරනකොට ක්‍රිප්ටෝ හරහා නම් පේමන්ට් කරන්න තියෙනවා. ඔයාලට පුළුවන් Bybit choose කරන්න. කියන Bybit හරහා ඔයාලට පුළුවන් ඔන්න ඔයාලගේ ක්‍රිප්ටෝ withdrawals කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට හැම දෙයක්ම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මානු කියන channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.